ප්‍රඥාව විතරමයි තියෙන්නේ. එයාට ශ්‍රද්ධාව නැහැ. එයා අමුමමු කපටියෙක් බවට පත් වෙනවා. මතක තියාගන්න. අද ඉන්නවනේ ලෝකේ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන මිනිස්සු පිංකම් කරද්දී ඒව හැල්ලු කරනවා. හැල්ලු කර කරා ඒගොල්ලන්ගේ බුද්ධිය අපිට නිරාවරණය කරන්න හදනවා. හැබැයි ශ්‍රද්ධාව ගෑවිලාවත් නෑ. මිනිස්සු ගෙනල්ලා විශාල මල් කන්දරාවක් ගොඩ ගහද්දී ඔය ශ්‍රද්ධාව නැති ප්‍රඥාව විතරක් තියෙන මිනිස්සු මොකද කියන්නේ? ඔච්චර මල් ඕනේ නෑ. මේ මීමැස්සන්ට බොණ්ඩ පැණි ටිකක්වත් ගන්න මල් ටික ඉතුරු කරාපන්. බුදුහාඳුරන්ට එක මලක් තිබ්බත් ඇති කියලා. බුදුහාඳුරන්ට පහන් 84000ක් මිනිස්සු බුදුගුණ සිහිපත් කරගෙන ඥාන ඒවා මේ ආවට ගියට කරන වැඩ නෙමෙයි පින්වත්. පහනක් පූජා කරත් ඔය ඇත්තෝ ඥාන සම්ප්‍රයුක්තව මගේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාවේ ආලෝකය දල්වා ගත්ත මුළු මහත් ලෝකෙම අතඹුල තියෙන අත උඩ තියෙන